මේ තමයි ජපානයේ කොල්ලෝ ආතල් එකට හදාන දුවන වාහන. සද්ද කොහොමද? මේ මිනිස්සු පරිසරය වෙනවා කියන්නේ නැහැ, සද්ද දූෂණය වෙනවා කියන්නේ නැහැ, මොකුත් නැහැ. හැබැයි මේ ළමයිනුත් අපේ ලංකාවේ වගේ නෙමෙයි ඈ. හරි පිළිවෙලකට ඒක හදාගත්තට යනවා පාරේ. ඉතින් ඒ ඉන්න මේ රජයෙන් එහෙම ලොකුවට නීති දාන්නේ නැහැ මේවට. පොලිසිය දැක්කත් ධර්ම වැඩි මොනවද කියන්නේ යන්නේ නැහැ. මොකද මේගොල්ලෝ මොනවා වුණත් මේ පේලිය හෝන් එකක් අජහඳු මේ පිළිවෙලකට යන ඒගොල්ලෝ පස්සේ මම යනවා. ඉතින් අපේ ලංකාවේ මේ විදිහට ගියා නම් අනතුරුකුත් නැහැ, මුකුත් නැහැ, නීතිත් නැහැ. නීති ගේන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැන් මේක බලලවත් හැදෙන්න කට්ටිය. කාර් දෙකක් යනවා. ඉස්සර එකයි පස්සේ එකයි.